අපේ රටේ කෝච්චියෙන් ගමන් කරනකොට මන බදින සුන්දර ස්ථාන වගේම ලොමු ඩැහැ ගැන්වෙන গুপ্ত ස්ථානද පහු කරගෙන යා යුතු වෙනවා. සමහර අවස්ථාවලදී මේ සුන්දර ස්ථාන යටින් සංවේදජනක ශෝකාලාපයක් නිහඬව කියා පානවා. ඉතින් ඔබ කොළඹ කොටුවේ ඉඳලා උඩරට දුම්රිය මාර්ගයේ එඬේරුමුල්ල දුම්රිය ස්ථානය පහු කරනකොට දකින්න ලැබෙන සුන්දර වෙල්යාය අතීතයේදී දුම්රියක් මිනිසුන් සමග ගිලගත් බව ඔබ දන්නවද? ඒ වගේම තවමත් මේ පැරණි දුම්රිය හා එහි සිටි අය මිහි මත වැළලී පවතිනවා. කෙසේ හෝ ඒවා අපේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ පළමු දුම්රිය අනතුරු 1865 දී සිදු වූ එඬේරුමුල්ල දුම්රිය අනතුර ගැන කතා කරන්න. රැඳී සිටින්න කියලා ආරාධනය කරනවා දවසේ සංවාදය අවසානය වනතේ. සුදු ජාතිකයන් ලංකාවේ උඩරට දුම්රිය මාර්ගය හැදුවේ ඒවක වැවිලිකරුවන්ගේ නිෂ්පාදන කොළඹට ගේන්න. හැබැයි උන් සිතුවටත් වඩා ඒ ගමන සුන්දර වෙච්ච නිසා මගී ප්‍රවාහනය පැත්තෙන්ද ගොඩක් ජනප්‍රිය වුණා. කොහොමුණත් මේ සුන්දර ගමන යන අපට ඒ තුල සැග වුණා වූ අසුන්දර අඳුරු සෙවණැලි නම් පේන්නේ නැහැ. මේ දුම්රිය මග හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා සිදු අතුරු ආන්ත්‍රාවල නම් සීමාවක් නොමැති තරම්. ඒ බව කියාපාන හොඳම සාක්ෂිය තමයි 1865 ජනවාරි 14 වෙනිදා සිදු වූ එඬේරුමුල්ල දුම්රිය අනතුර. 1850 දශකයේ එවකට ආණ්ඩුකාරවර සර් හෙන්රි ජෝර්ජ් වොඩ් මහතා විසින් මේ දුම්රිය මාර්ගය සඳහා පළමු පස් පිටල්ල කැපුවා. එතෙන් පටන් විවිධ බාධක මැද මේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සිදු වුණා. දුම්රිය මාර්ගය හදන්නට පෙර විසුම්ගත කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ගේ ලන්සු යටතේ මේ කටයුත්ත බාරගත්තත් ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි මුදලක් මේ වෙනුවෙන් වැය වන බව අවබෝධ කරගත් ඔවුන් ලංකා දුම්රිය සමාගම සමග ඇති කරගත් ගිවිසුම අවලංගු කරනවා. ඒ අනුව ලංකා දුම්රිය සමාගම විසින් නැවත ටෙන්ඩර් කැඳවීම පටන් ගන්නවා. නමුත් මේ කටයුත්ත බාර ගන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. මේ අතර විහිළු සහගත යෝජනාද ඉදිරිපත් නොවුනාම නොවේ. ඉන්න එකක් විදිහට කොළඹ ඉඳලා මහනුවරට ට්‍රෑම් රථ මාර්ගයක් තනවා ට්‍රෑම් රථ හරකුන් ලවා ඇද්දවිය යුතුයයි යෝජනා වුණා. කොහොම හරි අවසානයේ ෆැවියල් නම් අය මේ කාර්යයට අත ගහනවා. දකුණු ආසියාව වගේම වෙනත් රටවලද දුම්රිය මාර්ග තැනීම වෙනුවෙන් ඔහු නම් දරා සිටියා. මේ අතර වාරේ 1864 දී විතර පළමු දුම්රිය එන්ජිම වූ ලියෝපෝල්ඩ් 1 වාෂ්ප දුම්රිය එන්ජිම මෝදර මරිවැල්ල නම් ස්ථානයට ගොඩ බස්සනවා. පාමුස්ටන් නම් නෞකාවකින් ගෙන්වූ මේ දුම්රිය එන්ජිම ගොඩ බෑමත් ලේසි පහසු කටයුත්තක් වෙලා නැහැ. කොහොම හරි පහුරු මගින් ගොඩබිමට ගෙනාවු මේ දුම්රිය එන්ජිම විශේෂයෙන්ම අදපු කරත්තයක අලියතුන් 4 දිනක ලවා මරදානට ගෙනත් තියෙනවා. ඒ දවස්වල ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ පිහිටා තිබුණේ අද මරදාන ටෙක්නිකල් හන්දියේ ස්ටිවන්සන් ලොකොමෝටිව් සමාගමේ නිෂ්පාදනයක් වූ මෙය නම් කර ඇත්තේ 1265 ලියෝපෝල්ඩ් 1 දුම්රිය එන්ජිම ලෙසයි. ඉදිරිපස රෝද 4කින් හා පසුපස එළවපු රෝද 4කින් යුත් මේ දුම්රිය එන්ජිමේ බොයිලර් පීඩනය වර්ග අඟලකට රාත්තල් 120ක්. විදුලි රහිත මේ දුම්රිය එන්ජිම රාත්‍රී කාලයේදී කාබයිඩ් ලාම්පු වලින් ආලෝකය ලබාගත් බවත් කියවෙනවා. ඒ වගේම මේ පළමු දුම්රිය එන්ජිම 1905 දක්වාම සක්‍රීය සේවයේ නියුතු වෙලා තියෙනවා කියලා කියන්න ඕන. කොහොමත් මේ දුම්රිය මාර්ගය හදපු දවස්වල ලියෝපෝල්ඩ් 1 දුම්රිය එන්ජිම යෙදුවේ බැලස්ට් දුම්රිය වෙනුවෙන්. බැලස්ට් දුම්රිය කියන්නේ දුම්රිය මාර්ගයේ දිකිරීමේදී ගල්, පස්, මෙටල්, සිල්පර ප්‍රවාහනය සඳහා යොදාගත් දුම්රිය වලට. කොළඹ ඉඳලා කිලෝමීටර් 11ක් විතර රාගවදස්සට එනකොට එඬේරුමුල්ල දුම්රිය ස්ථානය හමු වෙනවා. ඒ ආශ්‍රිත ප්‍රදේශය මුතුරාජවැල වගුරු බිම රායත් ප්‍රදේශයක්. මේ ප්‍රදේශය හඳුන්වන්නේ ගොංගින් තොට කියලා. මේ ස්ථානයෙන් මාර්ගය ඉදි කරනකොට අතිශයින්ම අවදානම් සහගත වගේම අනතුරුදායක වෙලා තියෙනවා. ඒ කාලෙ මෙතනට කිව්වේ බම්බු හෙල කියලා. මොකද අඩි 80ක් පමණ වන උණගසක් වුවත් මේ මන වගුරේ සිරස් අතට ගිල්වන්න පුළුවන්ලු. ඉතින් මේ දුම්රිය මාර්ගය හදනකොට උඩට හා පහළට පස් තට්ටු වලින් පුරවලා తాවකාලික මාර්ගයක් හදලා තියෙනවා. කාලයත් සමග සී ග්‍රේඩ් වැඩ කෙරීගෙන යනකොට බැලස්ට් දුම්රියටද විවේකයක් තිබිලා නැහැ. ලංකාවේ එවක තිබූ එකම දුම්රිය එන්ජිම උනේ ලියෝපෝල්ඩ් 1 දුම්රිය එන්ජිමයි. මේ විදිහට රාගම ඉඳලා සිල්පර කොට පටවගෙන ගැල්ඩක් උදාසයක් හා නියාමක මැදිරියක් තල්ලු කරගෙන ලියෝපෝල්ඩ් එන්ජිම ආපස්සට ඇවිත් තියෙනවා. මේ ගැල්ඩක් වල කම්කරුවන්ද ගිහින් තියෙනවා. මේ අතර වැඩ නියාමකවරයෙකු ජෝර්ජ් ඉන්ග්‍රම්ද ඉඳලා තියෙනවා. ඒ කාලේ මේ දුම්රිය මාර්ග කටයුතු වල නියුතු කම්කරුවන්ට වැඩපොලේ පඩින අඩි ගෙවීමේ කටයුතු කරලා තියෙන්නේ සිරාමලු නයිදු නම් ලිපිකරුවෙක්. රේල් පාරේ එහෙම යන්න උට ඩක්කුවක් ද ලබා දීලා තිබුණලු. ඒ අවස්ථාවන්ත දවසෙත් නයිදු තම ඩක්කුව මේ බම්බු හෙල කිට්ටුව නතර කරලා යම් අවශ්‍යතාවයකට ගිහින් තියෙනවා. රාගම පැත්තේ ඉඳලා රිවර්ස් එකට එන මේ දුම්රිය රියදුරා මේ ඩක්කුව දැකලා නැහැ. නියාමකවරයා මේක දැක්කත් උගේ සංඥාවත් අධික දූවිල නිසා රියදුරට පෙන්නලා නැහැ. මේ විදිහට ආපස්සට ආපු බැලස්ට් දුම්රියේ අවසාන මැදිරිය පීලි පැනලා බම්බු හෙලට වැටලා තියෙනවා. තව මැදිරි 14ක් මේ බඩ ගොහරුවටම වැටුණලු. අවාසනාවකට මේ මැදිරිවල ඉංග්‍රම් වගේම තවත් කම්කරුවෝ 36 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සියලු දෙනාම බම්බු හෙලේ මඩ ගොහරුවේ ගැල් ඩක්කු මැදිරි සමග සිල්පර කොටත් එක්ක වැළලී ගියාලු. දෙදෙනෙකු විතරක් බරපතල තුවාල ලැබලා ජීවිත බේරගත්තලු. වාසනාවකට වගේ ඒ කාලේ ලංකාවේ දෝපු එකම දුම්රිය එන්ජිම වෙච්ච ලියෝපෝල්ඩ් 1 දුම්රිය එන්ජිම බේරුණාලු. ඒ දුම්රිය එන්ජිමත් මේ මඩ ගොහරුවේ ගිලුණා නම් දුම්රිය මාර්ගය හදන වැඩේ එතනින් නතර වෙන්න තිබුණා. මේ සිද්ධියෙන් පස්සේ නයිදුත් අතුරුදහන් වෙලා තියෙනවා. අද නුවර කොළඹ අධිවේගී මාර්ගය යන්නේ මේ දුම්රිය ගෙලුණු මඩ වගුර හරහා.
ඉතින් යම් දිනක මේ මඩගොරුව හැරුවොත් පැරණි මෘතදේහවල අවශේෂ වගේම පැරණි දුම්රිය මැදිරිවල නෂ්ට අවශේෂත් සොයා ගන්න පුළුවන්. ඒකල ගැමියන් මේ පිළිබඳව චෝදනා කරලා තියෙන්නේ මේ කොන්ත්‍රාත්තුව බාරගත් සුදු ජාතිකයන්ට. මොකද මේ පැරණි සාම්ප්‍රදායික විශ්වාසවලට අනුව මෙවැනි බාරදූරකාරයක් ඉටු කිරීමේදී සිදු කළ යුතු යාතු කර්ම කිසිවක් පිළිබඳව තැකීමක් කරන්නේ නැතුව මේ කටයුතු කරගෙන ගිය නිසායි මේ තරම් විනාශයක් වුණේ කියලා තියෙන්නේ. ඉතින් සමහර අය මේ පිළිබඳව විවිධ මත දරනවා. අපිත් කැමති ඔබ මේ පිළිබඳව දරන අදහස දැනගන්න. නොසැලකිල්ල ඌන තාක්ෂණය මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම යන කරුණු මත දුර අතීතයක සිදු තවත් එක් ඛේද ජනක සිදුවීමක අවසානයේ එසේ සනිටුහන් කරමින් අදට දවසේ සංවාදය හමාර කරනවා. ස්තුතියි.